2025 IPL තරඟාවලියේ 25 වන තරඟයේ අද්දිනේදී පැවැත්වෙන චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කියන කණ්ඩායම් දෙක අතර. ඉතින් මේ තරඟයේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඉතාමත් වැදගත් තරඟයක්. මොකද අපි දැක්ක මේ කණ්ඩායම දැන් දිගින් දිගටම තරඟ පරාජයට පත් වෙනවා. ඉතින් දැන් ඔවුන්ට නැවතත් තරඟ ජයග්‍රහණය කරන්න අත්‍යවශ්‍යම වෙලාවක්. ඉතින් ගොඩක් තීරණාත්මක අවස්ථාවක් මේ වෙලාව. ඉතින් අපි දන්නවා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ සුපිරි පන්දුවන්න නම් මතීෂ පතිරණ. ඉතින් ඔහු මේ වෙනකන් එක් තරඟ කරනකොට අනිත් තරඟ සෑම තරඟයකම වගේ තමත් හොඳින් පන්දු යවුවා. ඉතින් මතීෂ පතිරණ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ලොකුම තුරුම්බක්. ඉතින් ඒත් එක්කම අපි දන්නවා දැන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. MS ධෝනි තමයි ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා බවට පත් වෙන්නේ. ඉතින් මේත් එක්කම ඔවුන් අද දිනේදී නව මුහුණුවරකින් නැවතත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා රටාවට පැමිණෙන්න උත්සාහ කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන අතරතුර අපි දන්නවා අද දිනේදී ඔවුන්ගේ ඔපොනන්ට් එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායමේ පුහුණු කරන ඒ යුනිට් එකේ එක සමාජිකයෙක් තමයි ඩුවෙන් බ්‍රාවෝ. ඉතින් ඩුවෙන් බ්‍රාවෝ ගැන කතා කරා මේ බටහිර ඉන්දිය කොද්දේ හිටපු තුන්වරිය ක්‍රීඩකයා. සෑහෙන කාලයක් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සමග හිටියා. ඔවුන්ගේ සුපිරි පන්දු යවන්නෙක් විදිහට හිටියා. සෑහෙන කාලයක් ඔවුන්ගේ ඩෙත් බෝල් වල හිටිය ඩුවෙන් බ්‍රාවෝ ඉන්නතුරුව අපි දැක්ක ඔවුන්ගේ කෝචින් ස්ටාෆ් එකේ ඉන්න විශේෂයෙන් මතීෂ පතිරණ කියන ක්‍රීඩකයා ලොකු තැනකට අරන් එන්න ඩුවෙන් බ්‍රාවෝ ලොකු දෙයක් කරා. ඔහුගේ කාලයේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කරන කාලයේදී ඉතින් දැන් ඔහුට මුහුණ දෙන්න වෙන මතීෂ පතිරණට ඔහුට ඔහුගේ පිටිකරුවන්ව මතීෂ පතිරණට පහර එල්ල කිරීම සූදානම් කරනදී මේ සියල්ලම අතරතුර අපි දැක්ක ඊයේ රාත්‍රියේදී මේ දෙදෙනා මුණ ගැහෙනවා කණ්ඩායම් දෙකම පුහුණු විමුණේදී සිටිනකොට. ඉතින් අපි දැක්කා ඩුවෙන් බ්‍රාවෝ ගිහිල්ලා මතීෂ පතිරණත් එක්ක කතා කරනවා. ඉතින් අපි දැක්ක එතනදී හරිම අපූර්ව දෙයක්. ඔහු ගිහිල්ලා කෙලින්ම අර ඉන්දියානු ඔවුන්ගේ කල්චර් කරන ඔවුන්ගේ සංස්කෘතිය අනුව අර වඳිනවා කියන දේ නැත්නම් ආචාර කරන විදිහට අපි දැක්ක ඩුවෙන් බ්‍රාවෝ කියලා කෙලින්ම මතීෂ පතිරණගේ දෙපා අල්ලනවා වගේ දෙයක්. ඉතින් ඒකට අපි දන්නවා ඉන්දියාවේ මිනිස්සු ගොඩක් ආචාර කරන. ඉතින් ඒත් එක්කම අපි දැක්ක ඉන්නන්තුරු මතීෂ පතිරණ ඒ දේ කරන්න උත්සාහ කරන ඉන්නන්තුරු මෙතන දැන් ලස්සන දෙයක් තමයි මතීෂ පතිරණ අහනවා දැන් මම හෙට මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද අපි දන්නවා ඩුවෙන් බ්‍රාවෝ තමයි සෑහෙන කාලයක් තිස්සේ මතීෂ පතිරණගේ පන්දු යන පුහුණු කරු වෙලා හිටියේ. එතෙන්ද ඔහු කියන දේ තමයි අපිට පොඩ්ඩක් අර show us some loyalty කියලා. ඉතින් ඔහු කියන්නේ අපිට පොඩ්ඩක් අර අනුකම්පාව පෙන්වන්න ඒ වගේ අර්ථයක් තමයි දෙන්නේ ඔහු දෙන්නේ. ඉතින් අද දිනේදී අපි බලාගෙන ඉමු මතීෂ පතිරණ කොහොමද කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු යවන්න කියලා.